යයි. අන්න පුංචි අම්මත් අදන්න ඉතින් මට කියලා අර මැරිච්ච ආච්චිව මතක් කරගන්න. සුමුදුවට පුළුවන් ද ඒ වගේ වගකීමක් දරන්න? පුද්ගලික ලේකම්කම කියන්නේ සුළුපටු තනතුරක්ද? අපෝ අවුලක් නෑ. ඒක මං කරලා දෙන්නම්. කරන්න ඕන මොනවද කියලා කිව්වොත් ඕන දෙයක් මං කරන්න. මස් කෑල්ලක්ද? සුමුදු මගේ අකවුස්සන තුල හිටහන්. එහෙම නෙමෙයි පුංචි අම්මේ. මෙහෙම කරමු. සුමුදුවම මෙහෙ නවත්තලා යන්න. ගෙදර ආරක්ෂාවටයි මාළිනියගේ තනියටත් එක හොඳයිනේ. මම පස්සේ එහෙමීට සුමුදුවව හොඳ රස්සාවකට දාලා දෙන්නම්කෝ. හරි හරි හරි. මෙතන ලොකු අස්සන. ඒ ඔතන නෙමෙයි මෙතන සෝරි. දිගස්සන. මේකේ මෙතන කෙටි අස්සන. ආයිබෝවන් හලෝ. රාජමන්ත්‍රී මම මේ ගජනායක කතා කරන්නේ. අම්මේ මම මේ දැන් ඔබතුමාව මතක් කර හිටියේ. ඇයි තමුසට වෙන වැඩක් නැද්ද මාව මතක් කර ඉන්නේ? නෑ සර්. මං අද උදේ වාහනේ එනකොට මං දැක්ක කුණු ගොඩක් ළඟ ඌරෙක් ජරාව කකා ඉන්නවා. මට ඌව දැක්කම ඔබතුමාව මතක් වුණා. තමුසට මොකද ඕයි? ඌරෙක් දැක්කම මාව මතක් වෙන්නේ? තමුස කියන්නේ මං ඌරෙක් වගේ ජරාව කනවා කියලාද? පිස්සුද සර්? සර්ට එහෙම කියනවද? එහෙම එකට නෙමෙයි සර්. සර් ඌරු මස් වලට ආසයිනේ. පෝක්. මට මතකයි සර් දවසක් පෝක් හරි ෂෝකිය කියා අලි ඌරු මස් පිංගානක් කෑවා. ඔය දැන් වැඩ කරන්න නැති කතා නවත්ත ගන්නවා. තමුස දන්නවද දැන් මං කොහෙද ඉන්නේ කියලා? මන් දන්නේ නැහැ සර්. ඇත්තටම කොහෙද ඉන්නේ? සර් පිටරටද? පිටරට නෙවෙයි ඕයි. මම ඉන්නේ තමුසගේ ආසනේ. ආසනේ? වෙන්න බෑ. දැන් මං ඉන්නෙත් මගේ ආසනෙන් සර්. අනික මම වාඩිලාම ඉන්නේ. මේ සුමනසිරිත් මයි ළඟ ඉන්නේ. සුමනසිරි අපේ ඇමතුමාට ආයිබෝවන් හලෝ කියන්න. ආයිබෝවන් හලෝ good morning have a nice day. පණ්ඩිතයා නොවී කිව්ව දේ විතරක් කරපන්. ඇහුණා නේද සර්? සර් මට විහිළු කරනවද කොහෙද?